රැස්තුනේ අපි දන්නවා 2009 ඉඳලා මේ කම්කරු නීති සංශෝධනය කරලා මේ රටේ වැඩ කරන පන්තියට කියන ඕම අයිතිවාසිකම් ටික ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂාව වලට දාලා මේ රටේ හාමුදුරුවන්ට ඕන විදියට මේ රටේ වැඩ කරන පන්ති අයිතිවාසිකම් කම්කරු නීතියට කම්පාස කර ගැනීමට අද තියෙන යහපාලන ආණ්ඩුවක් පහුගිය ආණ්ඩුවක් කටයුතු කරපුව අපි කරාකට නෙවෙයි. අපේ රටේ වැඩ කරන පන්තිට පුළුවන් වෙලා තියෙනවා මේ දක්වා අද දක්වා මේ මහා විනාශය නවත්තලා වැඩ කරන පන්තියේ කම්කරු පන්තියේ අයිතිවාසිකම් ටික ආරක්ෂා කරගන්න. අපි දන්නවා පහුගිය ඔක්තෝබර් මාසේ මේ ලෝක කම්කරු සංවිධානයේ කොළඹ කාර්යාලයත් ඒ වගේම ආම්පුතුන්ගේ සංගමයත් එකතු වෙලා පොර රහසේ මේ රටේ වැඩ කරන පන්තියට විනය කටින් හදන මේ රටේ වැඩ කරන පන්තියේ අයිතිවාසිකම් හොරා ගන්නයි හදන්නේ. ඒ වෙනුවෙන් අද දවසේ මේ හෝටලය ඇතුලේ මහා සමුළුව පොර රහසේ කෙදවදී අපි දන්නවා රටම ආයෙ ගිහිල්ලා ගාමොතේ විපටතපත් වෙලා මේ රටේ ජනතාවගේ මනස වෙනස් පැත්තකට වැඩ කරන පන්තියේ මනස වෙනත් ආකාරයකට වෙනස් වෙච්ච හොර රහස තමයි මේ සමුළු තියලා අද දවසේ මේ කටයුතු කරන්න යන්නේ. මේ වෙනකොට මේ සමුළුවට ආරාධනා කරමු. මුක්ති සමිති බහුතරයක් අද මේ සමුළුව වර්ධනය කරලා තියෙන සහෝදරවරුනි. අදකොට අද කවුද මේ සමුළුවට හාම්පුත්තු එක්ක අයියල්ලෝ හොරිකඩේ එක්ක කවුද අද මේ සමුළුවට ලෑස්ති වෙන්නේ ඉන්නේ? අපි දන්නවා මේ ආණ්ඩුවට කප්ප දින මේ ආණ්ඩුවේ කොටස්කාරය වෙච්ච ඇත්ත සමිතිනේ හොරිකඩ සමිති තමයි අද මේ දවසේ සහභාගී වෙලා ඉන්නේ. හැබැයි අපි අයිතියක විදිහට ලංකා බැංකු සේවක සංගමයේ විදිහට අපි මේ සටනද අපි ආරම්භ කරා. මේක පුංචි ආරම්භයක් විතරයි. මේ රටේ මේ මොහොතේ ඇති වෙන විපතත් එක්ක අපි මහා ලොකු සටනකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට බල කළ හිටියා මේ හාම්පුත්තු මේ දැත්තට අපි තල්ලු කරලා දැම්මා. ඒ නිසා සහෝදරවරුනි මෙතනින් මේ ප්‍රශ්නේ නවතින්නේ නැත්නම් ඉදිරියටත් වැඩ කරන පන්ති අයිතිවාසිකම් අප්පාදු කරන්න ලෑස්ති වෙනවා නම් කම්කරු නීති සංශෝධනය කරන්න හදනවා නම් වැඩ කරන පන්තියට විනය කටින් හදනවා නම් මේ ආණ්ඩුවටත් අපි කියනවා අයියල්ලෝ එකටත් අපි කියනවා ආපුතුන්ටත් අපි කියනවා දහස් ගණනක් කොළඹට රැස් කළා මහා සැවන්ත මේ රටේ වැඩ කරන පන්තියේ පාරට ගෙනලා මේ වැඩ පිළිවෙල වහව අපල ගන්න කියලා අපි අනතුරු මොන එහෙම නැත්නම් මේ විදිහට නෙවෙයි සමස්ත රට පුරා ගෙනිච්ච මහා සැවන්ත අරගලයක අයියල්ලෝ කොළඹ කාර්යාලයේ වටලන්න අපි කටයුතු කරන එක තමයි වගකීමේ මේ අවස්ථාව අපි කියයි.